අයිබෝන් වෙල්කම් නෝඩික් වයිප් YouTube channel එකට. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට නෝඩික් වයිප් YouTube channel එකෙන් ඉස්සරහට කොහොමද යුරෝප් ගැන ඕගොල්ලන්ට වීඩියෝ මාලාවක් අරන් එන්න. ඉතින් travel වීඩියෝ ඊට අමතරව education සම්බන්ධව සහ රටේ අනිත් විස්තර සම්බන්ධයෙන් ඕගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ ආරම්භයක් විදිහට ඉතින් මේ VFS එකෙන් තමයි මේ process එක අපි පටන් ගන්නෙ. ඉතින් ෆින්ලන්ඩ් එන ගමනේ තියෙන මූලිකම අඩිතාලම තමයි VFS එකෙන් පටන් ගන්න තියෙන පියවර. ඉතින් ඒකත් එක්ක තමයි මුලින්ම පළවෙනි වීඩියෝ එක විදියට වොයිස් ක්ලිප් එකක් විදියට මේ දවස්වල ඔයගලන්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ VFS එක. මොකද දැන් තමයි join application එකෙන් select වෙච්ච කට්ටිය VFS යන්නේ. ඉතින් ඔයගලන්ට වැදගත් වෙයි කියලා අපේ experience එක ඔයගොල්ලොත් එක්ක share කරන්න තමයි මේ පළවෙනි වීඩියෝ එක විදියට මේ අපේ VFS ගමන ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්න. ඉතින් එකතු වෙලා ඉන්න අපි ඉස්සරහට කතා කරමු පියවරෙන් පියවර VFS එකේදී මොකද උනේ, මොනවද ඔයගොල්ලෝ කොහොමද රෙඩි වෙලා යන්න ඕනි කියන විස්තර ටික අපි කතා කරමු. හරි. ඉතින් අපි මාර්තු මාසේ 18 වෙනිදා තමයි අපිට අපොයින්ට්මන්ට් එක තිබ්බේ. වයිෆ් ටයි මට දෙන්නටම මුළු ෆැමිලි එකටම එකට යන්න chance එක හම්බුණා. මොකද ඒ දවස්වල අපි එකට තමයි දැම්මේ ඇප්ලිකේෂන් එක. ඉතින් අපිට එක දවසක් සෙට් කරගන්න පුළුවන් වුණා රීෂෙඩියුල් කරලා. එකට කියන්නේ අපි වෙන වෙනම ඇප්ලිකේෂන් දැම්මේ. ගොඩක් අයට හම්බුන්නේ නැහැ එකට. හැබැයි මට chance එකක් ඇවිල්ලා අපිට එකට යන්න අවස්ථාව හම්බුණා. මොකද එක ළඟ දවස් දෙකක් අපිට බුක් වෙලා ඊට පස්සේ මම රීෂෙඩියුල් කළා. මගේ එකත් වයිෆ්ගේ දවසට 18 වෙනිදාම රීෂෙඩියුල් කරගත්තා. මම තමයි ස්ටුඩන්ට් විදිහට ගියේ. ඉතින් මගේ ටයිම් එක තිබ්බේ මේ වයිෆ්ට වඩා පස්සෙන්. ඒකට ඒක ගැටලුවක් නැහැ. අපි දෙන්නම එකම වෙලාවෙ යන්න තමයි ලෑස්ති වෙලා අපි ගියේ. ඉතින් මේකෙදි අපි 17 වෙනිදා උදේ වෙනකොට ඉන්දියාව වලට ගියා ප්ලෑන් කරලා. මොකද 18 වෙනිදා නිසා අපි 17 දවස් පොඩක් තියාගත්තා. ඊට පස්සේ 17 අපි හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගිහලා අපි පර්පස්ලි මෙහෙන් හොටෙල් එක බුක් කරලා ගියේ නෑ ඇත්තටම. ගිහිල්ලා හොයාගන්න පුළුවන් කියලා යාළුවෝ ගොඩක් කිව්ව නිසා අපි ගිහිල්ලා තමයි හොටෙල් එකක් අපි හොයාගත්තේ. මුලින්ම අපි අර මේ ශ්‍රී ලංකන් ටෙම්පල් එකට ගියා. ඒකෙදි හාමුදුරුවෝ අපිට උදව් කළා මේ තැනක් හොයාගන්න. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා කෑම අරගෙන ඉතින් අපි ටිකක් රෙස්ට් එකේ ඉඳලා හවස් වෙලා අපි පොඩ්ඩක් ඉන්ටර්විව් එකට පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුණා. අතරම ප්‍රශ්න වලට සූදානම් වුණා. අපි ලෑස්ති වෙලා ගිය දේවල් ටික අපි පොඩ්ඩක් බලාගෙන අපි ඒකට ලෑස්ති වුණා. ඉතින් පහුවෙනිදා උදෙන්ම අපි නැගිටලා හරියටම 8 වෙනකොට අපි පිටත් වුණා හොටෙල් එකෙන්. ගොඩක් කිට්ටුව තමයි අපි හිටියේ. හරියට කියන්නේ පහරකංශ කියලා. ඉතින් ඒක ස්ටේෂන් එකත් එක්ක ළඟයි. එතන ඉඳන් ත්‍රිවිල් එක යනවා නම් අපිට විනාඩි 10ක්වත් ගියේ නැහැ මේ VFS එකට යන්න. ඉතින් ඒකෙදි අපි යනකොට VFS එකේ එළිය ගොඩක් කට්ටිය හිටියා. ඒගොල්ලන් සමහරට එතන ගොඩක් පුරුදු කියන කලින් ඉඳන්ම ඉන්න හරි මොන හරි පර්මනන්ට්ලි හරි ඉන්න කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ අපිට කිව්වේ යන්න එපා. ඔයගොල්ලෝ ෆින්ලන්ඩ් ගොඩක් ශ්‍රී ලංකන් අය ෆින්ලන්ඩ් වලට එනවා. එහෙනම් ඔහොම ඉන්න 8:00 පස්සේ ඇතුළට යන්න කියලා ඒගොල්ලෝ අපිට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා. එනකොට අපි ඒවා ගණන් ගත්තේ නැහැ. අපි එතනින් ඇතුළට ගියා. ඉතින් එතනින් දොරක් ගේට් එකක් තියෙනවා. එතන සිකියුරිටිලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි එතනින් ඇතුළට ගියා. එතකොට සිකියුරිටි චෙක් එකක් කරනවා. අපේ බෑග්ස් බලනවා. ඊට පස්සේ අපේ බොඩි චෙක් එකක් කරනවා. ඉතින් ඒක කළා අපි කෙලින්ම එතනින් පහළට යන්න අපිට පඩිපෙලක් තියෙනවා. අපි එතනින් පහළට ගියා. එතනින් පහළට යනකොට ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආයි පහළට යන්න තියෙනවා. පහළට ගිහිල්ලා ස්ටෑර්කේස් එකෙන් පහළට ගිහලා දිගටම යන්න තියෙනවා. දිගටම ගියාට පස්සේ ෆින්ලන්ඩ් කට්ටිය ඉන්න ඉන්ටර්විව් කරන ස්ථානයට අපිට යන්න පුළුවන් වුණා. ඉතින් එතන කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. අපි යනකොට දෙන්නෙක් තුන් දෙනෙක් වගේ හිටියා. පොලිමක් වගේ ඒගොල්ලෝ හැදලා හිටියා. සිකියුරිටි කෙනෙකුත් හිටියා. සිකියුරිටි නිතරම කියනවා 8:00 කට්ටිය විතරක් ඉඳලා අනිත් ඔක්කොම යන්න කියලා පිටිපස්සට. එතන ඉන්න කියන්නේ 8:00 විතරයි. ඉතින් 8:00 ස්ටාර්ටින් ටයිම් එක. ඉතින් ඒ වුණාට මේ අපි ටිකක් වෙලා හිටියා. යාගෙන් අන්තිමට බේරෙන්න බැරි තැන කට්ටියම ගියා පස්සට 8:00 විතරක් ඉඳලා. ඊට පස්සේ ආපහු එතනට එන්න කියලා කිව්වා විනාඩි 5කින් විතර. ඒ එනකොට ඒ කියනකොට ඉතුරු පිටිපස්සට පායත් ඉස්සරහට ගියා. අන්තිමට අපි ටිකක් පස්සට ගියා. අපි සාමාන්‍යයෙන් 7 වෙනියට වගේ තමයි එතන අපේ ප්ලේස් එකේ අපි ඊට පස්සේ හිටියේ. ඉතින් ඕගොල්ලෝ එහෙම කරන්න එපා. යන්න එපා. ඒවටම ඉන්න. ඒගොල්ලෝ යන්න කිව්වට චුට්ටක් එතනම අවට පොඩ්ඩක් ඉඳලා ඉක්මනට එන්න කියනකොට ආයෙ පොලිමට එකතු වෙන්න බලාගෙන ඉන්න. මොකද පුළුවන් තරම් උදෙන් යන එක හොඳයි. හරි. පරක් වෙලා යනට වඩා සාමාන්‍යයෙන් 10 වගේ තිබ්බත් වන්නම් කියන්නේ දෙන්න එන්න කියලා. හරි 11 12 වගේ තිබ්බනම් 9ට වගේ ගියට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් 9 10 වගේ ටයිම් තියෙනවා නම් පුළුවන් තරම් උදෙන්ම ගිහින් 8:00ට ඉස්සෙල්ලාම සෙට් එකට යන්න ඔයගොල්ලෝ බලන්න. හරි ඊට පස්සේ එතනින් ඇතුළට ගත්තා අපිව. අපිට පොඩි ටෝකන් එකක් ගන්න තිබ්බා. ඉතින් ඒකෙදි අපි දෙන්නම ෆැමිලි එකම එකට ගියේ. ඒ නිසා අපිට එක ටෝකන් එකයි අවශ්‍ය වුණේ. ඉතින් ඒ දවස්වලත් වෙන වෙනම ගියාට අපිට මම කලිනුත් කිව්වා වගේ අපිට හම්බෙච්ච chance එක නිසා අපිට එකට එතනින් ඇතුළට යන්න පුළුවන් වුණා. ඉතින් අපේ බබාලා 3 දෙනෙක් එක්ක තමයි අපි 5 දෙනෙක්
ඉතින් අපි ගිහිල්ලා වාඩිලා හිටියා. ඉතින් අපිට ඉස්සරහින් හිටිය 6 දෙනෙක්. එතනත් අපි කිහිප දෙනෙක් අඳුරගත්තා. එයාලත් එක්ක පොඩි chat එකක් එහෙම දැම්මා. කොහොමද කොහෙන්ද ආවේ? යුනිවර්සිටි එක මොකද්ද? ඒ විස්තර ටික ඒගොල්ලොත් එක්කත් කතා බහ කරලා ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලන්වත් අඳුරගත්තා. ඉතින් ඇත්තටම ඇතුළට ගියාම එහෙම ස්ට්‍රෙස් වෙන්න අවශ්‍ය නැහැ. මොකද හරීම ෆ්‍රෙන්ඩ්ලි කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන. ඉතින් හරි හොඳයි. එතන ඇතුලේ ඉන්න ස්ටාෆ් එක හොඳයි. අපි හොඳට ගයිඩ් කරනවා. මුකුත් බය වෙන්න ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ ඇත්තටම. ඊට පස්සේ අපි එතන ඒගොල්ලෝ රූම් එකක් තියෙනවා ඉන්ටර්විව් රූම් එකක්. එතන ඉස්සරහා පුටු ටිකේ තමයි වාඩිලා ඉන්න තියෙන්නේ. එතන ගයිඩ් කරන බොයිස් රඩියක් ඉන්නවා. එයාලා අපිව ගයිඩ් කරනවා. නම්බර් පිළිවෙලට අපිව ඇතුළට දානවා. ඉතින් ඉස්සලාම ස්ටුඩන්ට්ව තමයි ඇතුළට ගන්නෙ. ඉතින් මාව ඇතුළට ගත්තා. ඇත්තටම ගියාට පස්සේ ඒගොල්ලෝ ඇහුවා මුලින්ම මොකද්ද යුනිවර්සිටි එක මොකද්ද කියලා. සිටි එක යුනිවර්සිටි එක තියෙන සිටි එක මොකද්ද කියලා ඇහුවා. ඉතින් මම උත්තර දුන්නා මොකද්ද යුනිවර්සිටි එක සිටි එක මොකද්ද කියලා. ඊට පස්සේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා මගෙන් ඔෆර් ලෙටර් එක තියෙනවද කියලා. ඊට පස්සේ ඒක පෙන්නුවා. ඊට පස්සේ යුනිවර්සිටි පේමන්ට් එකේ රිසිට් එක තියෙනවද කියලා ඇහුවා. පේමන්ට් කන්ෆර්මේෂන් වුණාට පස්සේ ඒගොල්ලෝ අපිට එවනවා ඊමේල් එකට PDF එකක්. හරි ස්ටඩි රයිට් කියලා තමයි අපි ගෙනන් තිබ්බේ. ඉතින් ඒක අපි ඒ වෙලාවේ පෙන්වුවාට පස්සේ ඒක බැලුවා. පේමන්ට් එක කරපු බැංක් ස්ටේට්මන්ට් එකත් ඉල්ලුවා වෙනම. ඉතින් පේමන්ට් එක අපි කළේ වෙනම බැංක් එකකින්. අපි නෝමල් account එක නෙමෙයි සම්පත් බැංක් account එකකින් තමයි පේමන්ට් එක කරේ. ඒක පෙන්වුවා. ඒක බැලුවා. ඊට පස්සේ source of funds ගැන ඇහුවා. ෆන්ඩ්ස් කොහොමද ඔයාගේ රෙඩි වුණේ? ඒ කියන්නේ ස්පොන්සර් කරේ කවුද කියන එක තමයි ඒගොල්ලෝ අහන්නේ. ඒතර ස්පොන්සර් කරේ කවුද කියන එක විස්තරේ මම කිව්වා මොන වෑන්ද මම ෂෝ මනි කරේ මොන සෝස් එකෙන්ද මොන වෑන්ද කියන එක මම ඒගොල්ලන්ට විස්තර කිව්වා. කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක බැලුවා. ඔක්කොම ડોකියුමන්ට්ස් ටික බැලුවා. මගේ ලොකු පිටු ගාණක් තිබ්බා. ඒ ටික රෆ්ලි ඒගොල්ලෝ උඩින් පෙරලලා ඔක්කොම ටික බැලුවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේ ස්පොන්සර් ලෙටර් එකක් තිබ්බා. ඒකේ තාත්තගේ ලෙටර් එක බැලුවා. ඊට පස්සේ එයාලා ආයෙ ඇහුවා ගිහින් ඊට පස්සේ ජොබ් එකක් කරනවද කියන එක ඇහුවා මගෙන්. මම කිව්වා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ෆුල් ටයිම් ස්ටඩීස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් එච්චරයි අත්‍තරම මගෙන් ඇහුවේ ලොකු දෙයක් ඇහුවේ නැහැ. ඊට පස්සේ ඊළඟට මම ඒගොල්ලන්ගෙන් ඇහුවා මගේ වයිෆ් ඉන්නේ ඊළඟට එයා බබාලා 3 දෙනෙක් එක්ක ඉන්නේ. මටත් පුළුවන් ද ඒගොල්ලන්ට උදව් කරන්න කියලා මම ඇහුවා. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ එයාලත් එක්ක එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලොත් වයිෆුයි මායි කට්ටියම ඇතුළට එක්කගෙන ඇවිල්ලා ඒගොල්ලන් මොකද වයිෆ් එක බබෙක් වඩාගෙන බබා නිදාගෙන හිටිය වයිෆ් අතේ. ඒ නිසා මමම තමයි ડોකියුමන්ට්ස් ටික අරගෙන ඔක්කොම එයා කියනකොට හැමෝගෙම ડોකියුමන්ට්ස් ටික අරගෙන දුන්නේ. ඇත්තටම වයිෆ්ගෙන් කිසිම දෙයක් ඒගොල්ලෝ ඇහුවේ නැහැ. කිසිම විස්තරයක් ඇහුවේ නැහැ. බබාත් හිටියා. මූණවල් බැලුවා හැමෝගෙම. බබාලගේ පාස්පෝර්ට් එක මොකක්ද කවුද මේ කියන එක බැලුවා. ඊට පස්සේ වචනයක් දෙකක් බබාලත් එක්ක හායි කියලා නම ඇහුවා. මේ ඔයාද කියන එක ඇහුවා පාස්පෝර්ට් එක පෙන්නලා බබාලගෙන්. එච්චරයි. ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඒක එතනින් ඉවර වුණා. ඊට පස්සේ අපේ ડોකියුමන්ට්ස් ටික ඒගොල්ලෝ එතනින්ම ගන්නවා. අරගෙන ලොකු එන්ලොප් එකකට දානවා. දාලා ඉවරලා ආයෙ අපිට අතටම දෙනවා. වයිෆ් ටික වෙනම බබාලාගේ වෙනම එන්ලොප් වලට දාලා දෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ කොලයක් එවලා දෙනවා එතන මේ ෆිල් කරලා. ඉතින් ඒ කොලේ ඒගොල්ලෝ දාලා තියෙනවා මේ විස්තරේ පිටිපස්සේ. ඉතින් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හරියට බලලා ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න. ඒකේ තියෙනවා අපේ මොනවද ඒගොල්ලෝ බැලුවේ කියලා. සීන් කියලා ඒකේ දානවා. ඒගොල්ලෝ අපි බලමු ડોකියුමන්ට්ස් මොනවද. ඒවා ඉෂුව එකක් තියෙනවා නම් අපිට ඔන්න බලා ගන්න පුළුවන් ඒ කොලෙන්. ඒ හින්දා ඒ කොලේ පොඩ්ඩක් ෆොටෝ එකක් එහෙම ගහගන්න. ඒ කොලෙත් අපි එළියට මේ අරගෙන එනවා. ඊට පස්සේ අරගෙන ආවිල්ලා ඒකේ අපි අපේ ඩීටේල් ටිකක් දාන්න තියෙනවා ඉස්සරහා. ඒ ටික දාලා අර මේ එන්ලොප් එක එක්කම අපි ඊළඟට ડોකියුමන්ට්ස් බාර දෙන්න තැනට තමයි යන්නේ. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ අපේ ડોකියුමන්ට්ස් ටික ගන්නවා. අතුලට අරගෙන වෙනම තැනකදී ડોකියුමන්ට්ස් ටික අරගෙන අපේ අඩුපාඩු ડોකියුමන්ට්ස් තියෙනවද කියලා බලලා අර අපි කලින් ගත්ත එන්ලොප් එක තියෙනවනේ ඒක බලලා ඒකේ නැති ડોකියුමන්ට්ස් ටික අපි ළඟින් ඉල්ලගෙන බලලා ඒගොල්ලෝ ඒක සීල් කරලා අපිට එතෙන්දී දෙනවා පොඩි අර ෂීට් එකක් දෙනවා. හරි ඒකත් අරගෙන අපි ඊට පස්සේ එළියට යනවා. ඊට පස්සේ තමයි ඊටු පේමන්ට් ප්‍රොසෙස් එක වෙලා බයෝමෙට්‍රික් අරගෙන ඊටු වැඩ ටික පිළිවෙලට වෙන්නේ. ඉතින් ඒ ටික එච්චර වැදගත් නෑ. මොකද ඒ ටික කොහොමත් වෙනවනේ. ඒ ටික වෙන විදිහක ගයිඩ් වෙනවා. ඉතින් මේන්ලි මට ඔයාලට කියන්න තිබ්බේ VFS ඉන්ටර්විව් එකේදී මොනවද අහපු ප්‍රශ්න සහ වෙච්ච සිද්ධිය. ඉතින් ඇත්තටම මේක බය වෙන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ගේ සමහරව බය කරනවා ඇති. YouTube channel වලින් සමහර විට ඔයගොල්ලන්ගේ බය කරනවා ඇති. මේක ස්ට්‍රෙස්ෆුල් හරි අමාරුයි. ඒගොල්ලෝ අපිව මේ කණ්ඩ බලාගෙන ඉන්න යක්කු වගේ තමයි සමහරව කතා කරන්නේ. ඉතින් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ අපිව ඇත්තටම warmly welcome කරනවා. ඉතින් අපිට මොන හරි issue එකක් තියෙනවා නම් අපි ඒගොල්ලෝ ඒකත් හරියට
කියනවා මොකක්ද මේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක කියලා අපි ඒ රටට ගන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. ඉතින් කවුරුත් කියනවට එහෙම මෙතන රිජෙක්ට් වෙනවා. හැබැයි ඇත්තටම ඉතින් ඔරිජිනල් ජෙනුයින් ඩොකියුමන්ට්ස් තියෙන්න ඕනි. ෂෝ මනි එක හරියට බලනවා. ඉතින් අපි ඉෂුව එකක් නැති නිසා වෙන්න ඕනි. එහෙම ප්‍රශ්න කරේ නැත්නම් ඉතින් හරියට ඕගොල්ලෝ ඩොකියුමන්ට්ස් එක ලෑස්ති කරගෙන ගියා නම් ඇත්තටම ඉන්ටර්විව් එක විනාඩි 5යි. හරි. ඉතින් අපි ආයි හම්බෙමු ෆින්ලන්ඩ් වලට ගියාට පස්සේ ෆින්ලන්ඩ් වලදී අපි කරන වීඩියෝ මාලාවත් එක්ක ඔයගලන්ට ආදරයෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් වෙලාවට හැමෝටම අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඔයගලන්ගේ මොන හරි මගින් කියවන මොකක් හරි අඩුපාඩුවක් මොන හරි තියෙනවා නම් ඒක හරි ඔයගොල්ලෝ සජෙෂන්ස් එකක් විදිහට දාන්න. ඒ අඩුපාඩුවත් මම හදා ගන්නවා. ඉතින් ඇත්තටම එකතු වුණාට thank you very much. අපි ඉස්සරහට වැඩි විස්තර කතා කරමු. ඉතින් ඔයගොල්ලොත් එක්ක දිගටම රැඳී ඉඳලා ලොකු වීඩියෝ මාලාවක් අරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ගැටලු ප්‍රශ්න තියෙන ඒවා මම දන්න අයුරින් විසඳන්න ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න මම ඔයගොල්ලොත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් මම දිනේෂ් බොහොම ස්තුතියි.